ආයිබෝවන් අද අපි කතා කරමු ගාසා තීරේ කාන් යුනිස් වල අර ආධාර බෙදා හැරීමක් වෙලාවේ වුණා කියන දරුණු සිද්ධියක් ගැන. ඔව්. මේ ගැන අපිට තියෙනවා එකිනෙකට ටිකක් වෙනස් වාර්තා කීපයක්. ඒ කියන්නේ ඇසින්දුටුවන්ගෙන් ගලව ගැනීමේ සේවකයන්ගෙන් හමාස් එකට සම්බන්ධ සිවිල් ආරක්ෂක ඒජන්සියෙන් වගේම ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ඒ කියන්නේ IDF එකෙනුත් තොරතුරු එවිත් තිනවා. ඉතින් අපි මේ මූලාශ්‍ර දිහා බලලා අර පිටි වගේ දෙයක් ගන්න හිටතු සෙනගකට වෙඩි තිබ්බ කියන කතාවයි ගාසාවල ආධාර දෙනකේ තියෙන අමාරුකමයි අවදානමයි ගැන අදහසක් ගන්න බලමු. අපි කතා කරන්නේ මේ මූලාශ්‍රවල තියෙන දේවල් විතරයි. ඇත්තම මේක හරිම සංකීර්ණ වගේම කනගාටුදායක තත්ත්වයක් තමයි මේ වාර්තාවලින් පේන්නේ. විශේෂයෙන්ම අර ඇසින්දුටු සාක්ෂි තියෙනවනේ. ඔව්. ඒවයි ගලව ගැනීමේ සේවකයෝ කියන විදිහටයි බැලුවම පිටිකන්න හිටපු පැලස්තීනුවන් 51කට වඩා මැරිලා 200කටත් වඩා තුවාල වෙලා කියලායි කියවෙන්නේ. ඊශ්‍රායල් හමුදා වෙඩිතබීම් වලින් කියලා. 51කට වඩා. ඔව්. හමාස් එකේ අර සිවිල් ආරක්ෂක ඒජන්සියත් කෙලින්ම චෝදනා කරන්නේ IDF එක මේ සෙනගට වෙඩි තිබ්බා කියලයි. වාරි. ඒත් එක්කම අනිත් පැත්තෙන් IDF එක. ඒකම ඊශ්‍රායල් හමුදාවත් මම ගැන කතා කරලා තිනව නේද? ඔව් ඔවුන්. BBC එකට කියලා තියෙන්නේ යාලා මේ වාර්තා ගැන හොයලා බලනවා කියලයි. එයාලගේ නිවේදනයේ කියනවා ආධාර ට්‍රක් එකක් ගාවයි එතන හිටපු IDF හමුදා කට්ටියක් ගාවයි සෙනගක් රැස් වුණා කියලා යාලා දැක්කා. IDF වෙඩිතබීම් වලින් තුවාල වෙච්ච අය ගැන වාර්තා යාලා දන්නවා. ඒ ගැන බලනවා කියලාත් කියනවා. එතකොට එක පැත්තකින් කියනවා කිලින්ම වෙඩි තිබ්බා කියලා අනිත් පැත්තෙන් කියනවා සිද්ධිය බලනවා කියලා. පැහැදිලිම කතා දෙකක්. ඔව් ඔව්. ඒ පරස්පරය තමයි ලොකුම ප්‍රශ්නෙත්. අර ඇසින්දුටුවන්ගේ කතාවල තියෙනවා ඩ්‍රෝන් යානා වලින් මිසයිල් ගැහුවා, ටැංකි වලින් ෂෙල් ගැහුවා කියලා. එහෙමත් කියනවද? ඔව්. මීටර 400ක් 500ක් වගේ දුරක තිබ්බ ටැංකියකින් ගැහුවා කියලාත් කෙනෙක් කියලා තියෙනවා මේක. මේ ළඟදී ගාසාවල ආධාර බෙදෙන තැන්වල වෙච්ච මරණීයම සිදුවීම් වලින් එකක් විදිහටයි කියන්නේ. ඒ වගේම පසුගිය දවස්වල මරණ වෙඩිපුරම වෙලා තියෙන්නේ තර හමුදා ඉලක්කමලට ගහනවට වඩා මේ වගේ ආධාර බෙදාදීම් සම්බන්ධ වෙලා කියලාත් පේනවා. ඒ කියන්නේ ආධාර ගන්න යන එකත් දැන් හරිම භයානක වෙලා කියන එකද? නසර් රෝහල ගැනත් මොනවද කියුනේ? අනිවාර්යයෙන්ම නසර් රෝහල තමයි මේ පැත්තේ ප්‍රධානම ඉස්පිරිතාලය. මේ සිද්ධියෙන් පස්සේ ඒක තුවාලකාරයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින්. අපෝය. බිම දාලා ප්‍රතිකාර කරන තත්ත්වයට ඇවිල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එකත් මේ විශාල ජීවිත හානිය ගැන වාර්තා එයාලට තෙවිත් යනවා කියලා තහවුරු කරලා තියෙනවා. එයාලා කියනවා ළඟදී තුවාල වෙන අයගෙන් වැඩි දෙනෙක් බෙඩි වැදිච්ච අය. අනික මේ වගේ ප්‍රසිද්ධ කරපු ආධාර බෙදෙන තැනුයි මේ වගේ මරණයි අතර සම්බන්ධයක් පේනවා කියලා WHO එක කියනවා. ඔව් ඒක තමයි. මූලාශ්‍රවල කියවෙනවා ඊශ්‍රායලයේ ඇමරිකාවේ උදව්වෙන් කරන GHF කියලා පදනමක් තියෙන ගාසා මානුෂීය පදනම. එයාලා ආධාර බෙදෙන තැන් ආශ්‍රිතවත් මේ ළඟදී හැමදාම වගේ ජීවිත හානි වාර්තා වෙලා තියෙනවා. හැමදාම වගේ. ඔව්. GHF එක නම් කියන්නේ එයාලගේ ස්ථාන වලින් එළිය මේවා වෙන්නේ කියලා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රමේ නිසා ටිකක් හරි කැම ටිකක් හොයාගන්න දහස් ගාණක් මිනිස්සු එක තැනකට එනවා හරිම මංමුලා වෙලා. තේරෙනවා. ඒකට එතන කොල්ල කැම් වෙනවා, අපරාධ කල්ලියනවා, එක එක ආයුධ ගත්ත කණ්ඩායම් මූලාශ්‍රවල හැටියට හමාස් එකත් මේ අවුල එයාලගේ වාසියට ගන්නවා කියලාත් කියවෙනවා. ඉතින් මුළු ආධාර දෙන ක්‍රියාවලියම මහර අවුල් ජාලයක් වෙලා හරිම භයානකයි. ඒ වගේම ඇත්තටම මොකද වුනේ කියලා හරියටම දැනගන්න එකත් අමාරුයි වගේ නේද? පිටින් කාටවත් බලන්න විදිහක් නැද්ද? හරියටම හරි. ඒක තමයි අනිත් කාරණේ. මූලාශ්‍ර පැහැදිලිවම කියනවා ඊශ්‍රායලය ජාත්‍යන්තර මාධ්‍යවලට BBC එක වගේ ඒවට ගාසා තීරයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙමද? ඔව්. ඉතින් ස්වාධීනව කවුරුත් ගිහින් වාර්තා කරන්නේ නැහැ. ඒකයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෝල්කර් ටර්ක් අර ඊශ්‍රායලයේ කැම කියන එක ආයුධයක් කරගන්නවා කියලා චෝදනා කරලා මේ සිද්ධි ගැන සම්පූර්ණ පරීක්ෂණයක් ඉල්ලලා තියෙන්නේත්. මේ ඔක්කොම වෙන්නේ අර 2023 ඔක්තෝබර් 7 පටන් ගත්ත ගැටුම තවම යන නිසා දැන් මාස 20ක් විතර වෙනවා. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ගණන අනුව මරණ 55297 55297 ඉක්මවලා කියලාත් මූලාශ්‍රවල තිබ්බා. එහෙමයි. ඉතින් මේ මූලාශ්‍ර දිහා බැලුවම අපිට පේන ප්‍රධාන දේවල් තමයි ආධාර බලාපොරොත්තුෙන් ගිය සාමාන්‍ය මිනිස්සු විශාල ගාණක් මැරිලා තුවාල වෙලා තියෙනවා. සිද්ධිය ගැන හාත්පසින්ම වෙනස් කතා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇසින්දුටුවන් සහ හමාස් එක පැත්තක IDF එක අනිත් පැත්තේ. ඔව්.
අනික තමයි ගාසාවල ආධාර දෙන ක්‍රමේ සම්පූර්ණයෙන්ම කඩාවැටිලා ඒක හරිම භයානක මරුගුලක් වෙලා කියන එක. හමස් එකත් ඒ වචනෙම පාවිච්චි කරලා තිබුණා. ඒ වගේම ඇත්ත දැනගන්න තියෙන අමාරුකම අර ජාත්‍යන්තර චෝදනා අනෙක් මේ හැමදාම වෙන දුක්ඛිත සිදුවීම් නවත්තන්න පැහැදිලි සැලැස්මක් කවුරුත් ඉදිරිපත් කළා නෑ වගේ නේද? ඒක තමයි. කිසිම පැත්තකින් එහෙම පැහැදිලි දෙයක් පේන්නේ නෑ. එහෙනම් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා මෙහෙම ගැටුමක් තියෙන තොරතුරු හොයාගන්න අමාරු එකිනෙකට පරස්පර කතා කියන කලාපයක ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කැම ටිකක් වගේ මූලික දෙයක් ගන්න යන එකත් මේ තරම් මාරාන්තික වෙද්දී ඇත්තට මේ අසරණ මිනිස්සුන්ට ආරක්ෂිතව ආධාර ටිකක් දෙන්න ක්‍රමයක් හදන්න එක කොයිතරම් ලොකු අභියෝගයක්ද කියන එක ගැන මේ සිද්ධිය අපිට මොනවද කියන්නේ? ඒක තමයි හිතන්න ඕනම.